ශ්‍රී ලාංකීය පුංචි දක්ෂයින්ගේ ගායන නර්තන දක්ෂතා දැක්ම The Little Star Season 6. ඔන්න එහෙමනම් තවත් තරගයකට අපි මුල පුරන සූදානම් අද දවසේ වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩයේ අවසාන වශයෙන් තේරීපත් වෙලා ඉන්න තරගකරුවන් 16 දෙනා අතරින් තරගකරුවන් 8 දෙනෙක් අද දවසේ තරග කරන්න සූදානම්ින් ඉන්නවා. පෞද්ගලිකව සැචිටි මේ මම නම් වැඩිපුරම ආස වයස් කාණ්ඩේ වෙන්නේ මේ වයස් කාණ්ඩේ. මොකද මේ පුංචි පැටවු ටිකක් නෙන්නේ හරි හුරතල්. ගොඩක් වෙලාවට මේ ගායන දක්ෂතාවයට වඩා ඒගොල්ලෝ කරන බොහොම හුරතල් වැඩකවලට මම හිතන්නේ අපේ ආදරණීය ටීවී දෙන්න ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමති ඇති. ඔව් ඉතින් හැම දිනම කැමති නිසාවෙන් තමයි Little Star වැඩසටහන මම හිතන්නේ වසර 6ක් පුරාවටම අඛණ්ඩවත් මේ ආකාරයෙන් සිදු කරගෙන යන්නේ. ඉතින් ගායන අංශය තරම් කටයුතු ආරම්භ කරන කලින් අපි සූදානම් අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය පිළිගන්න. සුපුරුදු ලෙන්ගතුකමින් යුතුව ප්‍රථමයෙන්ම නිරංජලා සරෝජනී මහත්මිය. ඒත් එක්කම බොහොම ආදරෙන් අපිට එකතු වෙනවා ක්‍රිෂාන්ත වන්දක මහත්මයා. මම ඇරුණාම මේකේ ඉන්න කඩවසම්ම තරුණයා. දේශල මනෝජ් මහතා. ඒකකිනේ මේ වැඩේ දැන් කියන්න කිව්වේ මේ මාදෝනේ කඩවසම්ම තරුණයා කියලා කියන්න කිව්වේ ඉතින් කියන්න බෑනේ අපි ඉද්දි කියන්න බෑනේ අනිත් ප්‍රේක්ෂකයන් බලයි එහෙම කියන්න පුළුවන් දෙයක්. අපේ මනෝජ් අයියා ඉන්නවා මං හිතුවේ නෑ ඔයා එහෙම කියයි කියලා. නෑ ඒ මං කලින් කර ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන මුලින් මෙයා ඊට පස්සේ ඔයා ඊට පස්සේ වේශලයි. විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ වාදක මණ්ඩලය බොහොම ආදරෙන් නේද පිළිගනු ලබනවා. සංගීතයකින් අපි අපේ වැඩ කටයුතු මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඔබට මතක් කරා අපි අද දවසේදී තරගකරුවන් 8 දෙනෙක් ඉන්නවා මාදව. තරග කරන්න අපි බලමු මේ කවුද කියලා. හරි බලමු. වයස අවුරුදු 8න් 15 ගායනාංශයේ අද දවසේ තරග කරන පුංචි තරු තනුක විකාශ්, දෙශිමි දුන්යා, මලිදු සිතුම්, නෙත්මි ආකර්ෂා, නිසඳු තත්සර, මන්තුල නිශාකර, විතුමිලි යහන්සා, ශහාන් රවිනාත්. ඔන්න ඔය කට්ටිය තමයි. ඔන්න ඔය පුංචි පැටව ටික තමයි අද Little Star වේදිකාවට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි ප්‍රථම තරගකරුට ආරාධනා කරන්න කලින් තවත් පිටසක්ව මතක් කරන්න ඕනේ. අද දවසේදී අපේ වැඩසටහන ලස්සන කරන්න එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ මොකද මේ අපේ පුංචි පැටවෝ ටිකට හොඳ සහයෝගයක් ලබා දෙන්න තමයි මේ යාළුවෝ ටික අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ තමයි රොටරි ජාත්‍යන්තර පාසලේ දෙල්කඳ ශාඛාවේ අපේ පුංචි දුවලා පුතාලා එහෙම නැත්නම් පුංචි නංගිලා මල්ලිලා කොහමද? හරි ඔන්න ඕගොල්ලන්නුත් අපි බොහොම ආදරෙන් එකතු කර ගන්නවා වෙනම ලෝකවල ඉන්නේ නේද? ඔව් ඒක තමයි ඒගොල්ලන්ගේ ලෝකය. දැන් හැබැයි එකම ලෝකයකට අපේ පුංචි තරගකරුට අපි අවස්ථාව ලබා දුන්නාට පස්සේ මතක් කරමු කොයි ප්‍රදේශයේ ඉඳන්ද එකතු වෙන්නේ කියලා. අපිත් එක්ක මේ පුංචි මල්ලියා එකතු වෙන්නේ මතුගම ප්‍රදේශයෙන්. අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් මේ තනුක විකාශ්.
තනුක මොකද හිතෙන්නේ? අදුරුයි. බලන්නකෝ දැන් ලස්සන හිනාවක් තියෙනවනේ. ටිකක් දුක හිතෙන ගීතයක් වුණාට චුට්ටක් ටිකක් හිනා වුණා නම් තව ටිකක් හොඳයි නේද? ඈ? ඒත් අනිත් එක තමයි දැන් මනෝජ් මාමා මේ සංගීතය සපයන්න අති දක්ෂයෙක්නේ. ඒ මාම දිහා ඔයා බලන්න ඕනේ නැහැ. ඔයාට ඔය කණෙන් ඇහෙන්න දුන්නාම ඇති. ඒ මාම ඉතින් ආයි හොඳටම සංගීතය සපයනවා. හොඳද? ගීතය ගානකොට ඔයා හොඳයි පුතේ. හොඳට ගැයුවා. මේ අඩුපාඩු නැති තරම් අපි බලමුකෝ ලකුණු දීලා මොකද වෙන්නේ කියලා ඈ. හොඳයි. තනුක අපි දන්න දෙයක් තමයි මාධව හැමතිස්සෙම මේ ගීතයක් කිව්වහම අපි විශේෂයෙන්ම ලිටල් ස්ටාර් වැඩසටහනේ කියන දෙයක් තමයි මේ තේරුම. අපි සලකා බලන්නේ නැහැ කියලා. නමුත් අපේ ප්‍රවීණයන්ගේ ගීත තියෙනවා ඒ තේරුමෙන් පදමාලාවෙන් අපිට දෙයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ ගීතය මම හිතන්නේ මේ වගේ ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ ඉතාමත් ලස්සන පදමාලාවක් තියෙන ලස්සන තනුවක් තියෙන ගීතයක්. ඉතින් මේ ගීතේම තෝරගන්න ඕනේ කියලා හිතුනේ ඇයි අද? විශේෂත්වයක් තිබුණාද? මොකද්ද? ලස්සන හින්දා තෝරගත්තා නේද? ලස්සන හින්දා. මට හිතන්නේ වචන හින්දා කියනවා. ලස්සන හින්දා. තනුක දන්නවද කවුද ඊළඟට තරම් කරන්න ඉන්නේ කියලා? කවුද? තිෂිමිදුන්න. තිෂිමි දුන්නේ තමයි ඊළඟට අපි ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. මාධව? කරන්න බෑනේ ඉතින්. මේක දැන් හැමදාම වෙනව නේද? මේ ඉන්නවා මේ නෑ. මේ දැන් පොඩේට කල්ලොත් මම දැක්කා ඉන්නවා. ඔව් නටනට හිටියේ. මේ සචිනි එහෙනම් ඔයා පොඩ්ඩක් කොහොම ඉන්න මම බලලා ඉන්නම් තිෂිමි කොහෙටද ගියේ කියලා. හරි ඉක්මනට. තිෂිමි යෝ මේ තාම ලෑස්ති නැද්ද? අර බලන්න ඔයාගේ නම කියන කට්ටිය උඩට බලන් ඉන්නවනේ. යන්න. මට බෑ ලිස්ට් එක ගණන් ගන්න බෑ. මොකක්? ලිස්ට් එක ගණන් ගන්න බෑ. මේ ඔය කට්ටිය මොනවාට ලිප්ස්ටික් ගන්න බෑ. ඔයා ලස්සනයි නේ. බෑ යන්න බෑ. එහෙම ආයෙත් ලිප්ස්ටික් ටිකක් ගා ගන්නකො ඉක්මනට. හරි. ලස්සනට ගාගෙන ලස්සන සිද්දෝ කියන්න ඕනේ. හදුන් මම ඉක්මනට ගන්නකො. කොහොම තමයි ඉතින්. කට්ටිය ලෑස්ති වෙන්නත් එපා. Right, listen, yeah. සිංහලයකුණම් පපුවේ වෙරේ සල
තිෂිමි දුව අද හරි හැඩකාරයි නේද? දුව මං හිතන්නේ හොඳ අභිමානවත් අයුරින් ගයන්න පුළුවන් ගීතයක් තෝරගෙන තිබුණේ අපේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ. ඉතින් මම හිතන්නේ දුව ගීතයට හොඳට අනුගත වෙලා හඬ එළියට මතුවෙන විදිහට ගීතේ ගැයුවා. අද අපි අංග චලනයකුත් දැක්කා දුවගේ නේද? හොඳයි අපි ලකුණු දුන්නා. මං හිතනවා දුවට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සුබ පතනවා. මම ස්තුතියි නන්ද. දැන් ලිප්ස්ටික් නැහැ. ඉතින් කියන්නේ බෑම කියනවා මට. ලිප්ස්ටික් නැතුව නම් මට මේ වැඩේ කරන්නම් බෑම කිව්වා ඉතින්. කෑවද ලිප්ස්ටික් ටික? මොකද? පොඩ්ඩක් ගෑවා. පොඩ්ඩක් ගෑවා. දැන් සචිනියක් අහන්නේ කෑවද දැන් ලිප්ස්ටික් ටික කියලා. ගෑවා. ගෑවනේ. කන්න ලිප්ස්ටික් රහයි. අපෝ මොනවද මේ උගන්වන්නේ? ඔය සචිනි කියන දේවල්. නෑ ඒක එහෙම වෙනවා ටිකක් වෙලා යද්දි මැකෙනවනේ. ආදවා හිතන්න මෙතන ලිප්ස්ටික් එක තමයි වැදගත්. ගීතේ නෙමෙයි නේද? නෙමෙයි. කොහොමද කමන්නේ තිෂිමි දුන්නේ බොහොම ලස්සනට ගීතේ ගායනා කළා. මේ වගේම දක්ෂය තමයි අද ලිටල් ස්ටාර් වේදිකාවට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔවුන්ට ආරාධනා කරන්න කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ තවත් ලස්සන ගීතයකට තමයි මේ විරාමයෙන් අනතුරුවත් ඔබව අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳී සිටින්න මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 6.